කළා තියෙනවා. මම ඇත්තටම රත්නපුර අධ්‍යාපන කලාපයේ විද්‍යා ගණිත අධ්‍යක්ෂකවරයා විදිහට වැඩ කරනවා. මට මතකයි අපි පිටම ගණිතය 100% ප්‍රතිඵල පෙන්නුවා. ඒ කාලේ විද්‍යා ගුරුවරියක් හිටියෙත් නැහැ. විද්‍යා ගුරුවරිය ප්‍රසූත නිවාඩු ගිහිලා තිබුණේ. ගණිත ගුරුවරයා තමයි විද්‍යා විෂයත් ඉගෙනුවේ. ඉහළ මට්ටමකට ප්‍රතිඵල ගෙන යන්න මෙතුමා මහත් කැපවීමෙන් ආචාර්ය මණ්ඩලයත් එක්ක වැඩ කරා. ඒ වගේම තමයි දැන් බොහොම අමාරුවෙන් කොට්ටාස කාර්යාලයට ආවම මම කිව්වා නිවාඩු ගන්න කියලා. නිවාඩු ගන්න විදිහක් නැහැ. ඉස්කෝලේ යන්න ඕනි කියලා එතුමා ඇත්තටම අපි ඒ වෙලාවේ දැක්කම ඒ තුවාලේ ෆොටෝ පෙන්නුවා. දැක්කම අපිට බය හිතුණා. අපි එතුමා නිවාඩු ගන්න කිව්වත් එතුමා නිවාඩුවක්වත් ගන්න නැතුව පාසල වෙනුවෙන් කැප වෙලා වැඩ කරා. ඉතින් අද දින මේ පවත්වන සරස්වති පූජා උත්සවය ඇත්තටම විද්‍යාව, කලාව, ප්‍රඥාව, ඥානය මේ සියලුම අංග එක් කරමින් ඔබට ආශිර්වාදයක් කිරීමට මේ ප්‍රදේශයට ඒ වගේම පාසලට දූ දරුවන්ට සියලු දෙනාට ආශිර්වාදයක් පතමින් මේ පවත්වන උත්සවය කටයුතු සාර්ථකව සංවිධානය කියලා අපි ගිය අවුරුද්දේ රත්නපුර දෙමළ මහා විද්‍යාලයේ උසස් පෙළ විද්‍යාංශය පටන් ගත්තා. ළමයි පළමු වරට ලබන අවුරුද්දේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙනවා. මට මේ අවස්ථාවේ කියන්න කැමති එමෙතුමනි අපි ගුරුවරු බොහොම අමාරුවෙන් හොයලා තමයි ඒ විද්‍යාලයට දැම්මේ. මෙවර ගණිත දැනුම මිනුම තරගයේ තිබ්බා. ඒ තරගයට අපේ කලාපෙන් ජයග්‍රහණය කළ දරුවන් දෙන්නේ පළාත් තරගය සඳහා පළමු වතාවට ඉදිරිපත් වුණා. ඉතින් ඇත්තටම අපිට අනාගතයේ හොඳ විද්‍යා අධ්‍යාපනයක් දෙන දෙමළ මාධ්‍ය ගුරු භවතුන් වගේම ශ්‍රේෂ්ඨ ඉහළට යන දරු පිරිසක් පුද්ගලයන් පිරිසක් බිහි කරන්න පුළුවන් වෙයි කියලා අපි උත්සාහ කරනවා. ඉතින් මම වැඩිදුර කතා කරන්න උත්සාහ කරන්නේ මේ අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව විදුහල්පතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ කොට්ටාසේ වගේම රත්නපුර කලාපයේ ඒ වගේම ජාත්‍යන්තරයේ බබලවන පාසලක් බවට පත් වෙන්න මෙම පාසලට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.